මේ ඉන්නේ අද කතාවේ ප්‍රධාන චරිතය වෙන ලානා. ලානා කියන්නේ කසාද බැඳලා පොඩි දරුවෙක් ඉන්න අවුරුදු 40ක් වයසක ගෑනු කෙනෙක්. ලානා වෘත්තියෙන් ගුරුවරියක්. ලානා උගන්නන ඉස්කෝලේ ලානාගේ ශිෂ්‍යයෙක් ඉන්නවා බේරි කියලා. ඉතින් මේ බේරි ලානාගේ දිහා අමුතු විදිහට හැමතිස්සෙම බලාගෙන ඉන්නවා. ඉතින් මේ බේරිගේ බැල්මට ලානාත් පිස්සු වැටිලා ඉන්නේ. එයාට තේරෙන්නේ නැහැ මේ බේරිත් එක්ක එයා කොහොමද ඩීල් කරන්න ඕනි කියලා. මොකද බේරි කියන්නේ එයාගේ ස්ටුඩන්ට් කෙනෙක් හින්දා. බේරිගේ මේ තියෙන කඩවසම් පෙනුම හින්දා ලානට තවත් මේ බේරි ගැන තියෙන ආශාව වැඩි වෙනවා. මොකද මේ බේරි බලන් ඉන්නේම එයාව අවුස්සන රාගික හැඟීමකින්. ලානටත් මේ වෙලාවේදී උමනා කරලා තියෙන්නේ මේ බේරිගේ බැල්මෙන් ඈත් වෙලා ඉන්න. මොකද එයා දන්නවා එයාට එයාව කන්ට්‍රෝල් කරගන්න බැරි තරමට එයා බේරිට වශී වෙලා ඉන්නේ කියලා. දවසක් ක්ලාස් එකේ ප්‍රසන්ටේෂන් එකක් යන අතරතුරේදී ලානා දකිනවා එයාගේ ක්ලාස් එකේ ළමයි දෙන්නෙක් ෆෝන් එක බල බල hina වෙවි ඉන්නවා. ඉතින් මේක දැකලා ලානා කියනවා ඒගොල්ලන්ට ෆෝන් එක බෑග් එකට දාගන්න කියලා. නමුත් ඒ දෙන්න ඒක අහන්නේ නැහැ. ඒගොල්ලෝ දිගින් දිගටම ෆෝන් එක බල බල hina වෙවි ඉන්නවා. ඉතින් මේ හේතුව හින්දා ලානාට හුඟක් කේන්ති යනවා. ලානා මේ දෙන්න ගාවට ඇවිල්ලා ඒ දෙන්න බල බල හිටව ෆෝන් එක එයාගේ බාරයට ගන්නවා. ඉතින් ඒ වෙලාවේ ඒ ගෑනු ළමයි දෙන්නගෙන් එක ගෑනු ළමයට හොඳටම කේන්ති යනවා. ඉතින් ඒ ගෑනු ළමයන් ලානට බයින්න පටන් ගන්නවා. ඉතින් මුළු පන්තියම ලානට hina වෙන්නත් පටන් ගන්නවා. කොහොම වුණත් ටී බ්‍රේක් එකේදී ලානා ඔෆිස් එකට වෙලා බලාගෙන ඉන්නකොට එයා දකිනවා බේරි අර එයත් එක්ක ප්‍රශ්න දාගත්ත ගෑනු ළමයාත් එක්ක රණ්ඩු කරගන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඒ ගෑනු ළමයා ආපු බයිසිකලෙත් උස්සලා විසි කරනවා. මෙතනදී ලානාට තීරුම් යනවා බේරි මේ පලිගන්නේ එයාට ඒ කෙල්ල බැනපු හින්දයි කියලා. පහුවෙන්දා බේරි ඉස්කෝලේ එනකන් ඉඳලා ලානා එයාව එක්කන් යනවා වෙනමම ක්ලාස් රූම් එකකට. අරගෙන ගිහිල්ලා අහනවා ඔයා මොකද ඊය අර ගෑනු ළමයාත් එක්ක නිකන් රණ්ඩු කරේ කියලා. ඊට පස්සේ ලානා කියනවා බේරිගේ කකුලට අත තියලා ඔයා මේ විදියට ප්‍රශ්න දාගන්න එපා. ඔයාට මොකක් හරි මගෙන් උදව්වක් ඕන නම් කියන්න කියලා. නමුත් මෙතනදී බේරි ලානාගේ දිහා ෆ්ලර්ට් වෙන විදියට බලාගෙන ඉන්නවා. ඉතින් ලානා එකපාරටම එයා අර බේරිගේ කකුලට තියලා තියෙන අත අහකට ගන්නවා. ඉතින් එදා හවස ලානා ගෙදර ගිහිල්ලා ක්ලාස් එකේ ළමයින්ගේ රිපෝට් කාඩ් චෙක් කරනවා. ඉතින් එතකොට ලානා දකිනවා මේ බේරිගේ රිපෝට් කාඩ් එක. බේරි ඊටාම දුර්වලයි මේ අධ්‍යාපනයේට. කොහොම වුණත් පහුවෙන්දා ක්ලාස් එකට බේරිව බලන්න ලානා එනවා. නමුත් බේරි ෂීට් එකේ නෑ. එයා කලින්ම ගෙදර ගිහිල්ලා. ඉතින් එයා දකිනවා බේරිගේ බෑග් එක එතන තියලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ බෑග් එක ගාවට ගිහිල්ලා ලානා බෑග් එක ඇරලා බලනකොට ලානා දකිනවා බේරිගේ ස්වීටරයක් තියෙනවා මේ බෑග් එක ඇතුලේ. ඉතින් එයා ඒ ස්වීටර් එක අතට අරගෙන කාටත් හොරෙන්ම ඉබලා නැවතත් ඒ බෑග් එකට ඒ ස්වීටර් එක දානවා. ඊට පස්සේ බේරි කෙලින්ම යන්නේ බාත් รู ම් එකට. ඉතින් බාත් รู ම් එකට ගිහිල්ලා එයා මූණ හොදගෙන හැරෙනකොට එයාගේ පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි බේරි. ඉතින් මේ බේරිව දැකලා ලානා හොඳටම නර්වස් වෙනවා. මෙතනදී බේරි දෙපාරක් හිතන්නේ නැතුව ලානාගේ උඩ හරියෙන් අල්ලන්න පටන් ගන්නවා. මෙතනදී ලානත් එයාට එයාගේ හැඟීම් පාලනය කරගන්න බැරුව මේ බේරිට ඉඩ දෙනවා. නමුත් ටික වෙලාවකින් ලානාට සීයෙනවා මෙයා මේක කරන්නේ වැරදි වැඩක් කියලා. ඉතින් ලානා එයාගේ ඒ හැඟීම් යටපත් කරලා මේ බේරිව නතර කරනවා. මෙතනදී ලානා බේරිට කියනවා ඔයා මේ කරපු වැඩේ මම ප්‍රින්සිපල්ට ඉන්ෆෝම් කරොත් ඔයා මේ ක්ලාස් එකනොත් අයින් කරයි. හැබැයි මං ඒ දේ කරන්නේ නෑ. අදින් පස්සේ ඌ වගේ දේවල් මාත් එක්ක කරන්න තියාගන්න එපා කියලා මෙතනදී ලානා බේරිට අවවාද කරනවා. ඉතින් එදා රෑ ගෙදර ගිහිල්ලා ලානට නිින්දක් නැති කරනවා ඒ දවාලේ වෙච්ච සිදුවීම. මෙයා මේක ගැනම හිතමින් මුළු රෑම කල් ගෙවනවා. ඉතින් පහුවෙන්දත් බේරි ක්ලාස් එකට ගියාට පස්සේ ලානාගේ දිහාම බලාගෙන ඉන්නවා. ඉතින් ලානා හරිම ලොකු අපහසුතාවයකට පත් වෙනවා මේ බේරි එයාගේ සෙල්ලම නතර කරන්නේ නැති එක ගැන හිතලා. ඉතින් ක්ලාස් එක ඉවර වෙලා යනකොට බේරි කියනවා ලානාට එයාත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනි කියලා. කොහොම වුණත් මේ දෙන්න පඩිපෙළගාවේදී කතා කරනවා. මෙතනදී ලානා කියන්නේ ඔයාටයි මටයි ආදරය කරන්න බෑ. ඒක අසම්මත ආශ්‍රයක්. ඒ හින්දා ඔයා මගේ පස්සෙන් එන එක නතර කරන්න මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එදා වෙච්ච දේත් ඔයා අමතක කරලා දාන්න කියලා.
නමුත් බේරි කැමති නෑ මේ දේ කරන්න. පහුවෙන්ද උදේම ලානා එයාගේ ළමයාව ඉස්කෝලට දාලා ඉවර වෙලා යනවා චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න. මෙතනටත් බේරි එනවා. ඉතින් බේරිව දැකපු ලානා හුඟක් බය වෙනවා. කොහොම වුණත් බේරිව මග හැරලා ලානා එතනින් යනවා. නමුත් ලිෆ්ට් එකේදී බේරිට ලානාව හම්බෙනවා. මෙතනදිත් ඉතාම සරාගී විදියට බේරි ලානට ලං වෙනවා. ඉතින් මෙතනදී ලානට එයාගේ හැඟීම් පාලනය කරගන්න බැරුව එයාගේ හිතේ තිබුණ දේවල් එළියට දාන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ලානා බේරිව කිස් කරනවා. මෙතනදී බේරි එකපාරටම ලානව නතර කරනවා. නතර කරලා ඉවර වෙලා එයාගේ ඇඟිල්ලකින් ලානගේ යටේ ඉඳන් උඩට අතගාගෙන එනවා. ඉතින් මේක මාර විදියට ලානට ෆීල් වෙනවා. ඉතින් ලානා එදා ගෙදර ගිහිල්ලත් කල්පනා කරනවා එයා කරන්න හදන්නේ ලොකු වැරදි වැඩක්. එයා මේක කොහොම හරි නතර කරගන්න ඕනේ. එහෙම නැත්නම් එයාට තේරෙනවා නොදැනීම එයාගේ පවුලෙන් එයාව ඈත් වෙනවයි කියලා. පහුවෙන්දා ලානා ඉස්කෝලේට ගියාට පස්සේ එයා මුලින්ම යන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිස් එකට. ගිහිල්ලා එක්සෑම් පේපර් එක එතනින් හොරකම් කරනවා. ඉතින් මේක හොරකම් කරනවා විතරක් නෙමෙයි මේ එක්සෑම් පේපර් එක ගෙනල්ලා බේරිගේ ජැකට් එක ඇතුළට දානවා. මොකද මේ වැරද්දට බේරිව අහු කිරීමේ උමනාවෙන්. ඊට පස්සේ ලානා දකිනවා සිකියුරිටි එකෙන් ඇවිල්ලා මේ බේරිව අරගෙන යනවා. ඉතින් මේ හේතුව හින්දා බේරිව ඉස්කෝලෙනුත් අස් කරනවා. ඉතින් මේ වෙනකොට ලානාගේ ප්ලෑන් එක 100%ක්ම සාර්ථක වෙලා තියෙන්නේ. කොහොම වුණත් පහුවෙන්දා ක්ලාස් රූම් එකට ගියාම ලානා දකිනවා බේරිගේ ෂීට් එක හිස් වෙලා තියෙනවා. ඉතින් ඒක ලානට හරියට හිතට වද දෙන ප්‍රශ්නයක් වෙනවා. මොකද බේරිව ඉස්කෝලෙන් අයින් කරත් මේ ලානාගේ හිතෙන් නම් බේරිව තාම අයින් වෙලා නැහැ. ඉතින් ඔය විදිහට දවස් කීපයක් ගත වෙනවා. ලානා දවසක් එයාගේ චූටි දුවත් එක්ක බුක් ෂොප් එකකට ගිහිල්ලා පොත් වගේක් තෝරමින් ඉන්නවා. ටික වෙලාවකින් එයාගේ දුවට වෙච්ච දෙයක් නැති වෙනවා. ඉතින් ලානා පැයක් විතර හොයනවා. ඒ දුව හම්බෙන්නේ නැහැ. ලානා යනවා CCTV චෙක් කරන්න එතන තියෙන රූම් එකක් ඇතුළට. CCTV එකේ චෙක් කර ඉන්නකොට ලානා දකිනවා එතනට ඇවිල්ලා ඉන්නවා බේරි. ඉතින් ලානා බේරිව දැකලා හුඟක් බය වෙනවා. ඒත් එක්කම ලානට එයාගේ හස්බන්ඩ්ගෙන් කෝල් එකක් එනවා. හස්බන්ඩ් කතා කරලා කියන්නේ දුව ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඔයා කොහෙද ඉන්නේ කියලා අහනවා. ඉතින් ඇත්තටම මේ කතාව ඇහුවට පස්සේ ලානට හුඟක් සතුටු හිතෙනවා. මොකද එයාගේ දුව පරිස්සමෙන් කිසිම කරදරයක් නැතුව ගෙදර ගිහිල්ලා තියෙන හින්දා. කොහොම වුණත් ලානා එදා නිදා ගන්නකොටත් එයාට මතක් වෙන්නේ අර බෙරි එක්ක එයාගේ ගත කරපු කාලය සහ එයා බෙරි එක ඉන්ටිමේට් වෙන දේවල් තමයි එයාට මතකයට එන්නේ. ඉතින් පහුවෙන්දා උදේම ලානාගේ හස්බන්ඩ් නැවිලා ලානාව බදා ගන්නවා. ඉතින් හරිම කරුණාවෙන් ආදරයෙන් ලානාට කතා කරනවා. ඉතින් ලානාට තේරුම් යනවා එයා කරන්නේ වැරදි වැඩක්. මේ හේතුව හින්දා එයාට එයාගේ පවුල නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් එදා එයා ඉස්කෝලේ යන්නේ නැතුව ලානා කෙලින්ම යනවා බේරිගේ ගෙවල් ගාවට. ටික වෙලාවකට පස්සේ බේරි එයාගේ ස්කූටර් එකෙන් ගෙදරින් එළියට එනවා. ඉතින් ලානා බේරිව ෆලෝ කරගෙන ගිහිල්ලා පාළු පාරකදී මේ බේරිව එයාගේ කායකින් හප්පනවා. ඉතින් ලානා එහෙම කරන්නේ එයාට අවශ්‍යයි මේ බේරිගෙන් එයාගේ පවුල රැකගන්න. මොකද එයාගේ හැඟීම් එයාට පාලනය කරගන්න අමාරුයි. තව ඉස්සරහට යන්න මේ බේරි එයාට ලං වෙන එක එයාටවත් නතර කරගන්න බැරි වෙනවා කියන එක ලානා දැනගෙන හිටියා. ඉතින් ඔන්න ඔය විදියට අද අපි ඔයගොල්ලන්ට අරගෙන ආපු මූවි එකේ රිවිව් එක ඉවර වෙනවා. ෆිල්ම් එකේ රිවිව් එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉස්සරහට මේ වගේ මූවි රිවිව්ස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.